ලෑස්ති වෙන්න හෙඩ්සෙට් ගහ ගන්න ජැක් එක ගහ ගන්න ෆෝන් එකට සහ මේ පුළුල් දිරේ බලන කට්ටිය ඉක්මනට ෆෝන් එකට මාරු වෙන්න හෙඩ්සෙට් ගහ ගන්න වටපිටාවේ පවුලේ කවුරු හරි ඉන්නවනම් ඉක්මනට ඈත් වෙන්න නෑ අම්මලාකට කොලේ යන්න දෙනවා කොලේ මෙහෙම කරනවා මේ අන්තිම මොහොත ගත වෙන්නේ ලයිව් එකේ මේ ඇඩ්‍රස් එක දාපන් මම ඕඩර් එකක් දාන්න හදුවා WhatsApp නම්බර් දියන් WhatsApp නම්බර් දියන් call me WhatsApp call me ඒකක් දාන්න කියලා පොතට හොඳට අහන කෙනාට මේක තේරෙනවා අපිට යන්න ගෙදර කාමරේ බලන්න බැරි නම් සාලේ බලන්න බැරි නම් ඉක්මනට වොෂ්රූම් එකට හරි টয়ලට් එකට හරි යන්න නැත්නම් එළියට යන්න නැත්නම් ගෙදර වහල් උඩ තට්ටුව අතර නම් උඩ තට්ටුවට යන්න okay boys okay are you guys ready පොඩි අයිගල කොන්නේ පොන්න අල පොන්නේ අන්න අම්මා ඉස්සෙල්ලා account එකක් තව ජාතක වේදිකේ කරව ගන්න. ඔය account එකක් නෑ බං බඩි නෙලා root account එකක් නෑ. account එකක් නැති ඊය අම්මෝ නිකන් දෙක දෙන නිකුලනේ account එක ඊය. account ban කරා අම්මා නිකුලනේ කාලා කියලා ඉන්නේ. මම දෙකේ ගන්න ගව පට්ටි කරලා නේදවා. අම්මා දෙකේ ගන්න කරක් කියලා දෙකට නැවිලා හා 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 රවුන්ඩ් හතරක්වත් යවුණ කවන්නේ මේක ගහපන් ටිපර් පාක් කරන පොන්නෝ දෙන්න මම මගේ ලයිව් ජීවිතේ මේ වගේ ලයිව් එකක් කරලා නැහැ පළවෙනි වතාව සහ අන්තිම වතාව හොඳේ මම වන්නෝස් පෝ කරගෙන පාඩුවේ ඉන්න මිනිස්සයා මේ ගිය සතියේ ලයිව් මේ අන්තිම ලයිව් එකේ මම බඩුවක් වුණා ඈ අද මම පිස්සෙක් වෙනවා ඊළඟ ලයිව් එකේ මට ට්‍රැක පැනලා heart attack කළා මම මැරිලා ගියාම පස්සේ අයියේ මේ රයිහඩ් මල්ලිට කියන රෙකෝඩින් දාගන්න කියලා හරි දැන් තරහට මරහට නැති හැකුත් ඩවුන්ලෝඩ් කරගෙන දැන් බයි කරලා ගහන්නේ වගේ ඈ First blood. ඉරිම ආතල් එකක් තියෙන්නේ අද නම් ඒවන්ත පෝවසෝ කරමු දිගට ඔය වගේ views එනවා අනේ මල්ලි මේමයි මේව කරොත් මගේ නම කැත වෙනවා වසන්ත මම නිකන් කොල්ලෝ වලි වලට අද්දලා වලි ගස්සලා මම නිකන් මේ ප්‍රොමෝට් වෙනවා views ගන්නවා වගේ අම්මජා වන්නෝස් පෝ එකක් බල්ල යන්න ආවේ බං ඊට පස්සේ මම ISI ලගේ නෑ මම ඔය සඳුගේ වලියක් ගිහපු හින්දා ලයිව් එකේ මමත් හිතුවා මගේ ලයිව් එකෙත් ගස්සනවා කියලා මං ඊට පස්සේ තමයි ISI ලට SH ලට කතා කරේ මං හිතුවේ ඒක එහෙන ෆ්‍රෙන්ඩ්ලි වලියක් කියලා නෑ අයියෝ කස්ටම් එකට උගේ පෞද්ගලික දේවල් අදලා ගන්න එක වැරදිනේ අරු මන් දන්නේ නෑ බං කොහොමද බං එහෙම තමයි බං මිනිස්සු අනුන්ගේ account ගහනවා කිය අර එක කැත කතා කියනවනේ ඉතින් ඒතකොට අවුල් යනවා නෝන නේද ඔව් අපි කතා කරනකොට බං අපි දැන් මැච් එක බලලෙමු මන් දන්නේ ඒවා මන් දන්නේ මම උඹලව දන්නේ ගේම් එකෙන් ඔය කොල්ලෝ ටිකව මම ඒ ආරෙන්න බං උන් ගහන්නේ මොනවද උන් වීඩියෝ එකක් බල ගහනවද කියනවා මම දන්නේ නෑ අපේ පෞද්ගලික දේවල් ඇත්තම ඔව් ඇත්තටම මට වැඩක් නෑ කොල්ලෝ ඔව් මැච් එක බලමු දැන් අපි බලමු මැච් එක අපි සයිලන්ට් එකේ මැච් එක බලමු මේ අර දැන් කලින් ගහපේගේ වීඩියෝ ටික ගන්නවද දැන් මාස්ටර් අය දැන් මේමයි දෙනවා නම් දෙන්න ඕනේ දෙනවා කිව්වා නම් සම්පූර්ණ එක නෙමෙයිනේ මාස්ටර් අයනේ මම අපේ අනිත් ටයිහඩ් ලැබ පැත්තලා දිනව නෙමෙයි භාගයනේ ගැහුවේ නෑ මේමයි දැන් මැච් එකක් ගහන්න මේකේ රෙකෝඩින් යනවනේ ඔයා ඉල්ලලා බලන්න ඒකෙත් ඉල්ල ඔයාලා බෙදා ගන්න ඕනේ ඒවා වෙන්න ඕනේ උතුකම් ඇත්ත අප හින නිසංසලයි මැච් එක
ඒ කවුද බං ඒ ගැහුවේ තුනකට එකපාර සයිහත් තමයි ඉතින් මේක ඕෆ් කරගන්නවා මට මේක නිස්කලංකව බලන්න ඕනේ මචං දැන් try hard කලින් මැච් එකේ මෙහෙම ගැහුවද මම එක වචනයක් කියන්නම් මේ බලන ඔයාලත් පැනල් මේ ගහන මෙයාලත් පැනල් මම විතරයි පැනල් නැත්තේ මම හොඳයි බාර නරකයි එච්චරයි මේ බලන්න දැන් මෙයාලා හිතන්න පැනල් ගහනවා හැක් ගහනවා කියලා යකෝ මේ රීජන් එකේ බම් රීජන් account season 1 account මන් දන්නේ බම් මේ ගේම් එක කොහෙන් ආයේ ගොඩේ මන්නේ ගේම් එකේ හොඳේ බලන්න ඉතින් රෑන්ක් ගහනවා කියන එක CS ගහනවා කියන එක ඉතින් එපා වෙලා ඇති දැන් මේ අපි ලයිව් බලන හින්දා මෙහෙම සෙට් එකක් අපිට හම්බෙලා ඇති ඔයාලා හැමෝම මෙයාලට පැනල් කියනවනේ මම දන්නේ නැහැ ඉතින් මට මෙයාලගේ රෙදි අස්සේ ගිහිල්ලා රෙද්ද අස්සේ තියෙන්නේ එල්ලෙන එකක්ද තියෙන්නේ නැත්තම් පොරව පාරක්ද තියෙන්නේ කියලා බලන්න විදිහක් නැහැ මේ ඇත්ත කතාවනේ මම ගුණ හර්ප නෙමෙයි මේ කියන්නේ මේ සුද්ධ සිංහල කතා කරන්නේ මෙච්චර මේ මචම් මේ ඒ පාර නම් කයි වගේ කොල්ලෝ ටික Double kill. 2 එකක් තියෙන්නේ STH උයි Ghost උයි PS උයි මෙයාගේ නම මොකද්ද දෙරෝෂා දේ වෙනවා දෙරෝෂ Triple kill. ඒ දෙකට එකයි Zerosh ලයිව් එක පැය 3යි චාරික සිහින thank you donations වලට කොල්ලෝ හෙට ලයිව් වෙනවද හෙට ලයිව් එකක් එනවා බොහෝ දුරට රෑවේ යෙද්දී 11 විතර වෙයි ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් 8:09 වගේ වෙයි මේ ගේමින් ලයිව් එකක් නම් බැරි වෙයි මට හෙට එන්න මහන්සි රෑ හෙට වැඩ කරලා එන්නේ හවස මම ආතල් පොඩි බැටල් ලයිව් එකක් දාන්න ඉඩ තියෙනවා හැබැයි ෂුවර් නෑ මට යකෝ එනිමියා පේන්නෙත් නෑ ඔළුවේමනේ බං එව්වනම් සස් කියන්නේ ස්පෙක් කිව් එකේ බං ගාරින බැලුවොත් රැක කරනවා ඒවනම් බලන්නකේ ෂොට් ඒ කවුද ඒසියක් ගැහුවේ බං මෙහෙම මැච් එක බලලා ඔයාලා තීරණය කරගන්න බොයිස් මමත් තීරණය කරන්න මම මේක සද්දෙට කියන්න යන්නේ නැහැ ඊට පස්සේ මම හං අඩු ගහුවා කියලා කියනනේ ප්ලේයර්ස්ලව මැච් එක බලලා ඔයාලා තීරණය කරන්න මම ප්ලේයර්ස්ලා පුළුවන් විදිහට පෙන්නන්න ඊට පස්සේ මෙයාලගේ PC ගාන රින්ග් එකගෙන මේ අවසාන මැච් එක මේ වගේ ගහන මං කියවනේ පළවෙනි මැච් එක සහ අවසාන මැච් එක හරිද ඊළඟ දවසේ ඉඳලා අපි ආයෙත් normal 1 nose පෝලට බහිනවා හරිද ආයෙ මේ කට්ටියව මෙන්ෂන් කරගෙන ගෙන්නන්න කියන්න එපා දැන් පේනවනේ කට්ටියගේ අර එකම තැනට කට්ටිය ගෙන්නපුවාම කට්ටිය ගෙනවා පැටිකිරි ටික එළියට හරිද පැමාරනවා කට්ටියම එයාලම කියා ගන්න යාලගේ සීන් එක ඉතින් මේවා රෂ් වලිත් නෙමෙයි බං Triple kill. අඩේ මේ try hard බලමු හොඳේ try hard නම් එලිපිට ගහන සීන් එකක් දැන් තියෙන්නේ දැන් මම මේ කල්පනා කරන්නේ ඇත්තටම නේද බං මිනිස්සෙක් රියල් ප්ලේයින් වලින් ගහනවා නම් PC version ගහුවා කියලා හෝ blue stack ගහුවා කියලා මෙහෙම ඔලුවකට වදින්න තරම් මොන තරම් ප්ලේයින් එකක් තියෙන්න ඕනේද නේ බං
ගහන 100ක් ගහනවා නම් 80ක්ම හෙඩ්ෂොට් වදින්නයි. ඉතුරු 20 බොඩියට වැදිලා මැරලා යන්නයි. අනික ගහන හැම කෙනාටම ගහන පැත්ත කොහෙද අදාළ නැහැ. දුරද ළඟද අදාළ නැහැ. AR SMG කරගෙන ගහනවා. SMG AR කරගෙන ගහනවා. අපේ කාලේ මෙහෙම උනේ නෑ වහමදුරුවනේ. First blood. Double kill. රෝච් හතරටම ගැහුවාම පැනල් දාලත් ගහගන්න බෑ. ඕක මම මගේ ලයිව් එකේ නිතරම කියන දෙයක් අච්චා මගේ ලයිව් එකට සමහර පැනල් කාරයෝ ඇවිල්ලා ගහලා යනවා. මගේ එනමින්ගේ තියෙන ලේන් වල කියන්නේ පැනල් දාලත් උඩ ගහගන්න බෑ. ඔයාලට මතක ඇතින් නම් වශයෙන් කියන්න මතක නෑ මට. පැනල් දාලා ගහලා ට්‍රයි කාටරජ් කොච්චරයි ඉන්නවද ඒත් වින් එකක් අහගන්න බැරුණා මේ සකුර මල්ලි එයා තරහ නැතුව මගේ නෙක්ස්ට් ලයිව් එක දාන දවසට එනවද අද මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ කාලේ ගත වෙලා හොඳටම සකුරා මං හිතුවේ නෑනේ මේක මෙච්චර කේස් එක ඇදුණානේ වැල්ල වගේ වැල්ල ගෑනු වගේ වුණානේ කට්ටිය සකුරා ඔයාලට මම ෆලෝ බෑක් එකක් දාලා දියන්නම් අපි මේ වැඩේ කරමු කොල්ලෝ අර මැසේජ් එකක් දාලා දියන්න අපි නෙක්ස්ට් ලයිව් එකේ කරමු ගැම්මට බයික් එකක් දැම්ම වාට සින්න මෝල් වෙලාද බං අර උම්ම කියලා ස්පෑම් කරන්නේ උදු වෙනවා එන්නම IQ නේ බම් මේ අක්ක පුතුන්ගේ ස්ට්‍රිය තනි ගැම්ම ගත්තා එතන ඒ මුන් ඉන්නවනේ නොක්කුණා පෙන්නවනේ බං උන් නැගිටලානේ ආයේ උණ්ඩ ගිහින් ඇලෙනවලු ඔළුවේ අපි ගහනේ ඔහොම වදින්නේ නැහනේ සමන් කුමාර තින්ඩා කෝ TikTok යුනිවර්සල් එක කෝ කොල්ලෝ ඉන්න ඔයා මාව රවට්ටන උම්ම දිදී බොයිස් ලයිව් එක ලයික් කරන්න ෆලෝ කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා මට අද මට අපේ වීක් ලයිට් දෙන්න වෙලාවකුත් නැති වෙන සීන් එකක් තියෙන්නේ මේක දුරදිග ගියා වැඩි වුණා টপ අප් කරගන්න සෙට් එක ඔයාලා දන්නවනේ සීන් එක මම හැමදාමත් කියනවා වගේ අලුත් ක්‍රිමිනල් ගන්න නම් ඔයාලට මං හිතනවා තරු ස්ටෝ ඩයමන්ඩ් ලකි වෙයි කියලා ඔයාලා ලයිව් එකේ දකින්න ඇති මේ අපේ සකුර මල්ලිගේ වීක්ලි සපෝට් එකෙන් පස්සේ සඳු දැම්ම එකපාරටම වීක්ලි සෙට් එකක් අන්තිම මොහොතේ අර ස්පින් බර ගානක් ගිහින් තිබ්බත් එක්කම ඩයමන්ඩ් ලක් එකටත් එක්ක එතන සෙට් වුණා කියලා මං හිතනවා මම දන්නේ නෑ හරියටම මං හිතන්නේ එහෙමයි টপ අප් කරගන්න සෙට් එක টপ අප් කරගෙන බලන්න ඔයාලා ලංකාවේ නෙමෙයි කොහේ හිටියත් টপ අප් එක ගහ ගන්න පුළුවන් පේමන්ට් මෙතඩ් එක ඇඩ් කරලා තප්පර 10යි 15යි මෙසේජ් දාලා බල ඉන්න ඕනේ නෑ WhatsApp එකෙන් කරගන්න ඕන සයිට් එකට ගිහලා WhatsApp නම්බරේ ගන්නත් පුළුවන් ඕකේ ඕ try hard ගේ වැදිලි ටික මට උඩු ඉම රෂ් ගහන්නේ ඩොලු විතරයි try hard ඩොලු විතරයි මේ කිල් 18යි ආ STH ලා ISI ලට ගහපු විදිහත් එක්ක බලන්නකෝ try hard තනියම ගහනවා ස්කොට් එකට try hard මං හිතන්නේ try hard තරමට මං හිතන්නේ බං මේ කවුද Y444 කවුද එතකොට V2K යනටවත් බෑ බ්‍රෝ PC version එකක් වගේ එකක් ඇවිල්ලා එකපාරටම ගේම් එක ආයෙ වෙනස් වුණානේ. ඔන්න දැන් ඔයාලා තේරුම් ගන්න දැන් ඔයාලා ඔච්චර දවසක් මගේ ලයිව් එකේ වන්නෝ ස්පෝනේ දැක්කේ. මේ තමයි
දැන් PC ඉන්න ප්ලේයර්ස්ලා බහුතරයකගේ ප්ලේයින් මේ ඇවිල්ලා මේ ලයිව් දාගෙන ගහන කට්ටියම තමයි මම මේ අපහාස කරනව නෙමෙයි මේ කාටවත් මේ ඔක්කොම මම ගේම් එකේ මට්ටමින් අඳුරනවා හරිද මේ ඇවිල්ලා මේ වගේ තමයි අනිත් අපි නොදකින අනිත් රෑන්ක් ප්ලේයර්ස්ලාත් මේ වගේම තමයි PC version හෝ වේවා ගොඩක් අයගේ ප්ලේයින් මෙහෙමයි සමස්තයකගේ ඉතින් ඔයාලා රෑන්ක් එකක් ගහනවා නම් මෙන්න මෙහෙම තමයි ගහන්න තියෙන්නේ ඕකේ අර ඒ දැන් අර වන්නෝස්පෝ බල්ලා අපි පුත් අවබෝධයක් නැතුවනේ හිටියේ ගේම් එක ගැන ලොකුවට ඔන්න අද හොඳටම තේරෙනවා බලන්න එක්කෙනෙක්ටවත් හැංගිලා ඉද්දි ඇවිල්ලා වදිනවද කියලා නෑ. මම ෆේස් ටු ෆේස් ගහගන්නේ එකාට එක. Double kill. ඒක try hard එක කිල්ලක්වත් ගහ ගන්න දුන්නේ නැහැ හැබැයි. මේ මැච් මැද්ද ඇවිල්ලා බොරදියේ මාළු බානා වගේ එක එක කමෙන්ට් දදා අර වහන් මේ වහන් එපා මේ මට දුන්නේ නැලු අරයට දුන්නේ නැලු කිය. මචං අපි මේ දියේ ගිලිලා ඉන්නේ. මේ ඇස්සේ මාළු බාන්න එපා අපිව ගොඩ ගනින්. First blood. Triple kill. දැන් ගිහිලා ප්‍රූෆ් පෙන්වන්න කියලා අපි කැපෙමු. නෑ අම්මලාකට කොලේ යන්න දෙනවා. කොලේ මෙහෙම කරා. කියනවා. ඒකද ලියාගෙන ඉන්න කරුණ SVH මෙතන කරුණ එක. මයික් බලාගත්ත ආයි මයික් එක පොරට මම හිතන අපේ මේ අන්තිම මොහොත ගත වෙන්නේ ලයිව් එකේ. මේ ඇඩ්‍රස් එක දාපන් මම ඕඩර් එකක් දාන්න හදුවා. WhatsApp number දියන් WhatsApp number දියන්. call me WhatsApp call me. ඒකත් දාන්න කියලා පොතට කඩේ හොඳට අහන කෙනාට මේක තේරෙනවා. කඩේවත් කාර්යයක් කරලා ලුකි එකක් කියන්නේ. ඕස් පොත දෙන්න එපා. ඒ පොඩි අයිගල පොඩ්ඩේ ඒකට අයියා දේශ පොඩ් අල පොඩ්ඩේ අන්ත අප්පා ඉස්කෝල account එකක් තව ජාතක වේදිකේ කරලා ගන්න. ඔය account එකක් නෑ බං බඩි නෙලා root account එකක් නෑ. account එකක් නැති ඊය අම්මෝ නිකන් දෙක දෙන නිකුලනේ රපොන්න ඊය. account ban කරා අම්මා රුලේ කාලා ඉන්නේ. අවංගු දෙකේ ගන්න account එක නේදවා. ඊමත් දෙකේ කන්නේ ආවා. කරක් කියලා දෙකට නැවිලා. හා රවුන්ඩ් හතරක්වත් යවුණ කවන්නේ
ඔයයි ඔච්චර බය මේ කිරියෙන් නෑ සෝරි කවුද ගෝඩි ගොල්ල වෑනේ අයියා දැත්තියන් වෑනේ රේරානේ අන්තිම පාරට අහන්න බයයි වෑනේ